Hello යාළුවනේ. කොහොමද ඔයාලට සමහරු මාව දැකලා ඇති ටෙක්සිස් YouTube channel එකේ සමහරු දැකලා නැතුව ඇති. මම ටෙක්සිස් එක temporary නැවතුවා. මොකද මගේ job එකයි studies උයි ඒ හැමදේමත් එක්ක චුට්ටක් විතර balance කරගන්න බැරි වෙච්ච නිසා. හැබැයි මං හිතුවා ආයෙත් පටන් ගන්නවා කියලා. ඉතින් ළඟදිම අපි එකත් පටන් ගමු. ඒ අතරේ මං හිතුවා මගේ birthday එකත් අල්ලලම මං vlog series එකක් පටන් ගන්නවා කියලා. අපි බලමු මේක කොහොම යයිද කියලා. මගේ birthday එක හෙට ඒ කියන්නේ අද ඇවිල්ලා ජුනි 13 2026. ඉතින් හෙට ජුනි 14 තමයි මගේ උපන්දිනේ. ඒකට මම කොහොමද prep කරන්නේ කියලා තමයි prep කරන්න කියන්නේ මහ ලොකු දෙයක් නෑනේ. ඉතින් මම මේ කොහොමද අන්තිම මොහොතේ ගිහිල්ලා කේක් කෑල්ලක් උස්සගෙන ඉන්නේ කියන එක තමයි මම මේ vlog එකෙන් අරගෙන එන්නේ. අපේ ගෙදර සාමාන්‍ය පොඩි ට්‍රැඩිෂන් එකක් තියෙනවා. අපි චූටි කාලේ ඉඳලාම අපි 4 දෙනා අම්මයි මයි නංගි තාත්තයි අපි කේක් කෑල්ලක් කපලා උපන්දිනේ සමරනවා. අපි 4 දෙනා විතරයි. අපි එහෙම සාමාන්‍යයෙන් අර ලොකුවට පාටිස් දාන එහෙම කට්ටියක් නෙමෙයි. හරිද? ඉතින් ඒ පුරුද්ද තමයි දැන් මෙහිම ඇවිල්ලත් අපිට තියෙන්නේ. ඉතින් චූටි කේක් කෑල්ලක් අරගන්නවා 4 දෙනාම ගිහිල්ලා නැත්නම් කොහෙට හරි එළියට කොහොමත් ගෙදර ඉන්නකොට එළියට කොහෙට හරි කන්න යනවා. ඉතින් අපි 4 දෙනාම ඒ විදිහට ඉන්න තැන් වල ඉඳලා එළියට කන්න ගිහිල්ලා කේක් කෑල්ලක් කපලා චුට්ටක් එක සෙලිබ්‍රේට් කරනවා. ඉතින් ඒක නිසා දැන් සමහර ගොඩක් සරවල් වල යාළුවෝ ඇවිල්ලා සර්ප්‍රයිස් කරනවා. ඒ වගේව තියෙනවා. මේ සැරේ මං හිතුවා මමම චූටි කේක් කෑල්ලක් ගෙනල්ලා ගෙදර අයත් එක්ක කපලා ඊට පස්සේ යාළුවන්ට එක්ක ඒක බෙදාගෙන පස්සේ අර ට්‍රීට් එකක් දෙනවා කියලා. මොකද සඳුදාට මට මීටින් එකක් තියෙනවා. ඉතින් ඒ මීටින් එකට මම ලෑස්ති වෙන්න ඕනේ. ඒක ටිකක් වැදගත් මීටින් එකක්. ඉතින් ඒක නිසා මං හිතුවා පස්සේ අර ට්‍රීට් එක දෙන්න අද මං තනියෙන් කේක් කෑල්ලක් කපනවා කියලා ගෙදර අයත් එක්ක. ඉතින් අපි බලමු කොහොමද අද මේ vlog එක වෙන්න යන්නේ කියලා. එහෙනම් යමාත් එක්ක shopping, cake shopping. කියන්න ඕනේ මේක මගේ පළවෙනි vlog එක ඇත්තටම කිව්වොත්. ඒක නිසා මම දන්නේ කොහොම වෙයිද මගේ recordings සුපර්මාකට් එක ඇතුලේ කියලා. අපි බලමු මම පුළුවන් විදිහට වීඩියෝස් අරගන්නම් පස්සේ voice overs දාන්න. අපි බලමු කොයි විදිහටද ඒක වෙන්නේ කියලා. එහෙනම් අපි ගිහින් යමු. යන්න කලින් ඔයාලට පෙන්නන්නම් මම කොහෙටද යන්නේ කියලා. අර පේන රිමිය එක තියෙනව නේද? අන්න ඒකට තමයි මම යන්නේ. අන්න අතනින් පාර පැනලා මට යන්න තියෙන්නේ. අපේ හොස්ටල් එකේ ඉස්සරහමයි තියෙන්නේ. යන්න කලින් පෙන්නුවේ මගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. Well, I'm so sorry about that weird laugh, okay? After that, this is me heading out of the dormitory to go to that supermarket which I showed you. And yeah, this is me just posing with the Kiehl's bag. No advertisement, no promotion, just posing, okay? After what looked like about 4,000 kilometers from 5th floor to all the way down to the 1st floor, we have finally reached the exit. And just when I'm about to head out, there are some surprise visitors at the entrance. Okay, well, never mind. Let's go past them and let's head out. Okay, no, so that took me an eternity to turn the camera angle. Well, after that struggle, let's just keep walking and towards the crossing because we have to cross the road. මෙතනමයි ඔයාලට පේන්නේ මගේ පිටිපස්සෙන් අපේ ඩෝමෙට්‍රි එක. මෙහි ඉන්න කෙනෙක් නම් හෝ මෙහෙට එන්නෙන් ඉන්න කෙනෙක් නම් මේ ඩෝමෙට්‍රි එක ඇත්තටම මාර affordable සහ maintenance I would say it's top quality. යාළුවනේ කඩේ ඇතුළට යන ටික වීඩියෝ වෙලා නැහැ. Now let's have a look at what this supermarket looks like. දැන් මම මුලින්ම යන්නේ මේ cake section එකට because that's the main focus of this whole trip. ඔයාලට පේනවා මෙතන එක එක જાතියේ cake flavors තියෙනවා, fruit flavors, chocolate flavors, toffee flavors, එක එක જાති ඒවා and some other different types of sweets. ඊට පස්සේ එහා පැත්තේ තියෙන bakery section එක. එතනත් ගොඩක් තියෙන්නේ sweetened buns, savory items හරිම අඩුයි මෙහේ. ඊට පස්සේ මම මේ යන්නේ කට්ලට්ස් හදන්න මගේ යාළුවන්ට ට්‍රීට් එක දෙන්න කට්ලට්ස් හදන්න බඩු හොයන්න තමයි. මුලින්ම මට හම්බ වෙන්නේ එහෙම යද්දී bread crumbs. Bread crumbs is one of the most important items in making cutlets. ඉතින් මෙහි කවුරු හරි ඉන්නවා නම් this is the bread crumbs. ඔයාලට ඕන නම් ඒක අරගෙන try කරන්න. ඊට පස්සේ අපි ආපහු යනවා වෙන section එකකට. Now let's see where we are going. Okay.
you can see a lot of me in there because I've been switching the camera back and forth a lot. හරි අපි දැන් ඉන්නේ ස්පයිසස් සෙක්ෂන් එකේ. මෙතන ඔයාලට එක එක જાතියේ ස්පයිසස් හොයාගන්න පුළුවන්. හැබැයි සැර ඒවා ගොඩක් නැහැ. ගොඩක් තියෙන්නේ garlic flavored and then different types of herbs වගේ ඒවා තමයි ගොඩක් තියෙන්නේ මෙහි. ඒ අතරේ chili flakes උත් මට හම්බ වෙනවා. හැබැයි මෙතන තියෙන හින චූටි ග්‍රෑම් ප්‍රමාණයක්. I don't think for us this will be enough කියලා. මොකද මෙහි අයට නම් ඔක ගොඩක් හොඳටම ඇති. අපිට නම් ඉතින් මදි. මොකද we add chili flakes in almost everything. And the next section that I'm heading towards too is the sauce section, if I'm not mistaken. Yes, this is the sauce section. And as you can see, there are a lot of different sauces here. So you can just try anything. And if you're here somewhere, just go and try that mango sauce. It's one of the best I've tried. Like, I can give it 1,000 out of 1,000. Like, it's so good. ඉතින් එහෙම බලලා මම ගන්නවා tomato sauce එකක් because we need that. ඊට පස්සේ අපි මේ ඉන්නේ හැමෝගෙම favorite section එකක instant noodles section එකේ. ඉතින් ඔයාලත් මං වගේ ලොකු fan කෙනෙක් නම් instant noodles වලට I would not put it as a lazy person like me. මෙතන තමයි section එක. මේ මං හිතන්නේ අපිට ඔයගලන්ට මතක නම් kisses කියලා sweet එකක් ගන්න ඒ වගේ දෙයක් වෙන්න ඕනේ. And that's tiramisu. Guys, you should try it. I don't know what that next item was, but yeah, you should try that tiramisu. It's so good. Like one of the best. And I think this is some sort of a tart. I'm not sure. I've never tried. I'm not that big of a sweet tooth. So yeah. And this is the cake that I finally decided to go with because I have tried everything else that was there. Like almost everything. I wouldn't say everything. Almost everything. I thought I should give this a try because I have never tried it. ඊට පස්සේ මම අර බේකරි සෙක්ෂන් එකනොත් පොඩ්ඩක් ගත්තා මොකද මට ඒ වෙලාවේ පොඩි බඩගින්නක් තිබ්බ නිසා මේ කවුරු හරි ඉන්නවා නම් බටර් ක්‍රොසන්ට් එක try කරන්න ඒක හරිම රහයි කොෆි එකත් එක්ක it's the perfect match ඊට පස්සේ ඉතින් මම ඒ පෙන්නුවේ මෙහෙ if you are a fan of drinks like alcohol no fan is too much yeah if you like to have alcohol yeah polite way you can try. There are a lot of different types. I have no idea what they are, but yeah, you can give it a shot. And I don't know about whether it's cheap or not. And what am I doing here? Oh, okay, yeah. I am showing you one of the Sri Lankan products that's here in Rimi. If you want, you can try it out. That's coconut oil. ඒක තියෙන්නේ නිකන් oil එකක් විදිහට නෙමෙයි එන්නේ පොඩි pulp එකක් විදිහට ඒක ඒ කියන්නේ melt වෙනවා so you can give it a shot ඒ ශ්‍රී ලංකාවෙන් import කරපු coconut oil and here I am showing you some other items that have been imported here from Sri Lanka make a coconut milk this also comes as a pulp sort of a thing ඒ කියන්නේ අනිකන් අර ඕක හැන්දකට අරගෙන you can like mix it in a water like hot water and add it or just like that add in the curry whatever you either way you like it and this is seaweed Korean කෑම කන්න කැමති අය ඉන්නවා නම් ඒ fish taste එකට කැමති අය ඉන්නවා නම් you can try it I'm a big fan of it ඊට පස්සේ අපි මේ පෙන්නන්නේ මේ රිමි එකේ තියෙන discount aisle එක. Like they really do have discount aisles like this in almost Maxima, Rimi, everywhere. So if you want some discounted items, 50% off or something, just go there. And that's chocolates also on offer, different types of chocolates. Europe නම් එන කෙනෙක් ඉන්නවා නම් milk chocolates අරන් යන milk වල different තියෙනවා chocolates, cookies ඒවා හරිම රහයි ඇත්තටම. And that cookie I showed is coconut flavored cookie. So if you are here, you should try the Lovita brand cookie, which is coconut flavored. I'm a big fan of whatever that is coconut flavored. So chocolates, wafers, and then what do you call cookies, anything with coconut flavored. I would try it. I definitely would give it a shot. මම තව ඔයාලට මේක එක random items වගේක් පෙන්නනවා. You know what? My friends do actually call me island girl who loves fish and coconuts because of all this. Oh, this is one of my favorite sections. I am a big fan of Dilma Ceylon tea. I love it.
ඉතින් මේ තියෙන්නේ මෙහෙට ඉම්පෝර්ට් කරපුවා. මේවා ඇත්තටම මම මෙහෙ එක නම් try කරලා නැහැ. මම ගොඩක් ගෙදරින් තමයි ගෙන්න ගන්නේ. It should be the same taste. If you want, you can give it a shot. ඊට පස්සේ ඔව් මෙහි එක එක ජාතියේ tea තියෙනවා, but as a person who is coming from Sri Lanka, who has the greatest tea, the best tea, I don't like the tea here. Honest, like the brutal honest fact. ඊට පස්සේ tea lovers ලා and then coffee lovers ලා අනිත් පැත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට shopping ටික කරලා ඇත්තටම යාළුවනේ මට අරගෙන එන්න අමතකුණා මෙහි self checkout system එක. මං ඊළඟ දවසක vlog එකක් අරගෙන එද්දි අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඒ process එකත් අරගෙන එන්න. ඉතින් ඒක ඉවර වෙලා මම දැන් මේ ආපහු hostel එකට එන ගමන්. ඉතින් ඒ වගේම යාළුවනේ මට කියන්න ඕනේ මම මෙතන කතා කරනවා. නමුත් මම මෙතන voice over එකක් කරන්නේ මොකද මං ඒ කතා කරන කෑල්ල ඔක්කොම කපලා දැම්මා. Because I was a little bit afraid that there was some music playing in the Rimi. I thought that I would get caught in copyrights. ඉතින් ඒක නිසා ඒක avoid කරන්න I just cut off the sound there and I decided to do a voice over. ඉතින් ඒකයි ඔයගොල්ලන්ට මම මෙතන කතා කරනවා වගේ පේන්නේ. Yeah, I've been blabbering too much, so I'll just give you guys a sort of a piece until I get back to my room. Yep, that's right. You're probably wondering how I ended up in this situation. Well, I don't know. I really don't know. I just randomly decided to go with a different camera angle. ඉතින් මෙතන මම කියන්න try කරන්නේ that we have successfully completed our mission today. We bought the cake and we bought all the other stuff that we really need. මම මෙතනත් voice over එකක් දානවා මොකද එළියේ සද්ද ටිකක් වැඩි. ඉතින් ඒකත් එක්ක overlap වෙන නිසා මම මෙතන voice over එකක් දානවා. ඔව් යාළුවනේ. මං හිතනවා ඔයාලට පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා කොහොමද මේ සුපර් මාකට්ස් තියෙන්නේ එතකොට මොන වගේ අයිටම්ස් ද ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙහෙ එන්න කීතන් ඉන්න කෙනෙක් නම් මං හිතනවා චූටි හරි උදව්වක් මේකෙන් එන්න ඇති කියලා අයිඩියා එකක් ගන්න. But I'm looking forward to bring in more videos about how actually everything functions over here. ඉතින් ඔයාලට specifically මොනවා හරි දෙයක් ගැන දැනගන්න ඕන නම් විශේෂයෙන් මොන හරි දෙයක් ගැන දැනගන්න ඕන නම් drop a comment down below in the comment section, and also make sure that you want to get notified whenever I am going to post something new about my lifestyle over here, because I am planning to bring some more fun videos. I just want to do some fun videos, so I just have a plan. I don't know how it will work out, but let's see. ඉතින් ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. like කරලා share කරන්න ඔයාලගේ යාළුවෝ අතරේ. රට එන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලට විශේෂයෙන් මොන හරි දැනගන්න ඕන නම් මම කලින් කිව්වා වගේ comment section එකේ comment කරන් යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න යාළුවනේ.